අපි බලමු කොහොමද forget password එක අපි හදාගත්තේ කියලා. මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නන්නම් කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. මම මෙතන මගේ email එක ගහලා මගේ password එක මම මතක නැති නිසා මම forget password එක කියන එක දෙනවා. ඒකල්ලා forget password එකේ අපි verification code එක ගෙන්න ගන්න email address එක දෙන්න ඕනි. මම ඒකට දෙන්න email address එක දීලා send code කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන sending code කියලා ඇවිල්ලා verification code send කියලා ආවම අපි email එකට ගිහලා බලමු. මෙන්න මේ විදිහට මොන code එක ඇවිල්ලා තියෙනවා. මම ඒක copy කරලා මෙතන paste කරන්න. paste කරලා verify code දෙන්න. code verify කියලා ආවට පස්සේ අපිට new password එක confirm password එක දෙන්න පුළුවන් අන්න. මම new password එක ගහන්නම් මේ විදිහට. confirm password එක දෙන්න. ඊටසේ reset password කියන එක දුන්නා. password reset successfully කියලා ආවා. ඊට අපි ආයෙමත් sign in page එකට එනවා. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මම මේ code කරගත්තේ කියලා. හරි මුලින්ම ඔයාලට මෙතන පේනවා අපි connection එකයි email කියන එක මේ විදිහට link කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි email කියන එක $sign post email කියන එක $email කියලා අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන f එකක් දාලා මේ විදිහට email කියන එක empty නම් සහ filter එකක් දාලා අපි බලනවා හරි email එක නෙමෙයි නම් අර code එක ගෙවා ගන්න invalid email කියලා වැටෙනවා. දැන් ඒක තමයි අපි මේ විදිහට දාලා තියෙන්නේ. ඊට පස්සේ else එකක් දාලා අපි database එකෙන් check කරලා බලනවා email එක තියනවාද කියලා. හරි email එක set කරලා නම් අපි ඉස්සරහට යන්න දෙනවා. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් delete all records කියලා. මේකෙන් අපි වෙන්නේ password reset token එකක් දාලා ඒ කියන්නේ අර password reset token එක අලුත් වෙනවා. ඒකට පරණ එක අයින් වෙලා අපි password එක reset කරාම අලුත් password එක මෙතන assign වෙනවා database එකට. ඊපස්සේ මෙතන මේ code එක send වෙන එක තමයි තියෙන්නේ. ඊට code එකම out අපිට success කියලා එනවා. නැත්නම් no user found කියලා අපිට එහෙම වැටෙනවා. අපි js file එකට ගියොත් මෙන්න මේ විදිහට function එකක් හදාන්න තියෙනවා reset password කියලා. ඉතින් මේ විදිහට new password confirm password day කියන ඒවා document.getElement by id කියලා ඒ ටික දාගෙන අපි ඒවා variables වලින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන if එකක් දාලා අපි බලාගෙන තියෙනවා මෙන්න මේ විදිහට password confirm එක ඊට පස්සේ password length එක ඒවා මේ විදිහට බලාගෙන තියෙනවා. ඒව නැත්තම් අපිට මෙන්න මේ විදිහට validations එනවා. all fields are required කියලා මේ විදිහට text red එකකින් එනවා. ඊට පස්සේ password must be characters කියලා මේ විදිහට එනවා. ඊට පස්සේ අපි else එකක් දාලා ඒ ඔක්කොම කියන්නේ අපි හරියට දීලා තියනවා නම් resetting කියලා වැටලා අපිට ඒක වැටෙන්නේ text blue එකකින්. ඊට පස්සේ ඒක time span එකක් තියෙනවා. ඒක අර මෙන්න මේ විදිහට වැටිලා resetting කියලා වැටුණා. ඒ පොඩි වෙලාවකට ඒක වැටලා password resetting කියලා පෙන්නනවා අපිට. ඊට පස්සේ අපි මෙතන new form date එකක් දාලා ඒක form.append කියලා email password confirm කියන ඒවා අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන new xml http request එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි එතන reset process කියන ෆයිල් එක ලින්ක් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි අලුත් password එක ගහලා confirm දුන්නාම මේ විදිහට මේ අපි දාලා තියෙන්නේ මේ ටික අපිට පෙන්වන්න ඕනේ දේවල් round විදිහට අපි ඒක දාලා තියෙන නිසා response එක අපි success කියලා වැටෙන විදිහට දාලා තියෙනවා text green එකකින්. ඊට පස්සේ response එක success නම් password reset successful කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන if කියලා success නා time out එකක් දාලා close කරලා දාන්න කියනවා. ඒ password forget password මේ කියන අර model එක close කරලා දාන්න කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි forget password එක වැඩ කරන්නේ. ඉතින් මෙතන database එකේ password reset token එක හැදලා දෙනවා token hash කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ